Welcome my YouTube channel. ඔයාලා සාදරයෙන් ආදරයෙන් මගේ YouTube channel එකට මම පිළිගන්නවා. මේක මගේ පළවෙනි vlog එක. sorry vlog එක නෙවෙයි වීඩියෝ එක. මට හිතුණා මගේ පළවෙනි වීඩියෝ එක ඔයාලට motivate වෙන දෙයක් කියන්න ඕනි කියලා. ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඇයි කියලා මට හිතෙනවා. මොකද ඔයාගේ ජීවිතේ කවදා හරි හොඳ වෙන්න ඕනි කියලා හිතෙනවා. හැබැයි ඇත්තක් කියන්න හොඳ වෙන්න ඕනි කියන එක alone කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔයා action එකක් ගන්නකන් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාට dream තියෙනවා. ඒ dream වෙනුවෙන් ඔයා වැඩ කරනවද නැත්නම් හෙටට කල් දානවද කියලා decide වෙන්නේ ඔයාම තමයි. එතකොට මතක තියාගන්න ඕනි දෙයක් තමයි right time එකක් කියන එක නෑ. right time එක create කරන්නේ ඔයාම තමයි. එතකොට ඔයාට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඔයා fall වෙයි, ඔයා fall වෙයි කියලා. සමහරට ඔයා fail වෙන්නත් පුළුවන් නේද? එහෙම තමයි ඉතින්. හැමදාම හැමදේම හරියනවා කියලා එකක් නෑනේ. එතකොට ඔයා හිතන්නේ ඒක නෙමෙයි අවසානේ. ඔයා fail වෙන වෙලාවට ඔයා හිතන්න හරි කමක් නෑ. one time fail වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාට තව chance තියෙනවා. ඔයා එකපාරක් පරාදුනා කියලා වැටෙන්න එපා. ආයෙ නැගිටින්න. ඔයා නැගිටලා ආයෙ try කරන්න. එතකොට ඔයා හිතන්න මේක end එකක් නෙමෙයි. මේක අවසානේ නෙමෙයි. මගේ ජීවිතේ ලැබෙන පාඩමක් කියලා. එතකොට ඔයාට පුළුවන් ආයෙමත් නැගිටින්න. ජීවිතේ ලස්සන වෙන්න කවුරුවත් විශ්වාස කරන්න ඕනේ නැහැ. ඔයා දන්නවද? ජීවිතේ ලස්සන වෙන්න කවුරුවක්වත් හිතන්නේ නැති වෙලාවක. මොකද හෙට කියලා දවසක් වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒක නිකන් hopes එක promise එකක් විතරක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා හැම වෙලාවෙම try කරන්න. මට පුළුවන්. මම වැටෙන්නේ නැහැ. ඔයාට සමහර විට ඔයාගේ ඩ්‍රීම් එකට යද්දී ගොඩාක් අය ඔයාට චෝදනා කරන්න පුළුවන්. ඔයාව වටන්න හදන්න පුළුවන්. ඔයාගේ හිත රිදෙන දේවල් කියන්න පුළුවන්. හරි ප්‍රශ්නයක් නැහැ. හිත රිදෙනවා තමයි ඉතින්. ඒ වුණාට ඔයා ඔයාම වෙලා ඔයාගේ ජීවිතේ නැගිටින්න try කරන්න. අපි ගමනක් යනකොට අපිට ඕනේ තරම් මිනිස්සු ඉන්නවා ගල් ගහන්න. ඔයා හිතන්න මේ ගහන ගල් වලින් මං කවදා හරි ලස්සන ගයක් හදනවා කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයා වැටෙන්නේ නැතුව ඔයාව මොටිවේට් කරගෙන ලස්සන ගමනක් යන්න. එතකොට ඔයා හිතන්න මම කවදා හරි මාව විවේචනය කරපු, මාව අත්හැරලා දාලා ගියපු, මාව රිජෙක්ට් කරපු ඒ හැමෝටම පේන්න මම මගේ ජීවිතේ සක්සස් කරගන්නවා කියලා. ඔයා අදම ස්ටාර්ට් කරන්න. චූටි ස්ටෙප් එකකින්. මොකද ඔයා අද ඒ දේ කරන්නේ නැතුව හෙටට කල් දාගත්තොත් ඔයාට සමහර විට ආයෙ chance එකක් එන්නේ නැති වෙයි. ඒක නිසා ඔයා අදම try කරන්න. ඔයා අදම try කරලා ඔයාගේ dream එක success කරගන්න. ඔයාගේ උපරිමයෙන්ම මහන්සි වෙන්න. ඔයාට පුළුවන්. ඔයා strong. ඔයා නවතින්නේ නැතුව ඔයාගේ ගමන යන්න. එතකොට definitely ඔයා win කරනවා. මම හිතනවා මගේ මේ වචන ටික ඔයාට චූටි හරි මොටිවේට් එකක් වෙයි කියලා. මේ වීඩියෝ එක ගොඩක් බලුවේ නැතත් බලන එක්කෙනෙක් හරි ඉන්නේ. ඒ බලන කෙනාට ජීවිතේ දුකකින් නම් ඉන්නේ. එතකොට ඔයා හිතනවා නම් මට මොටිවේට් වෙන්න ඕනි කියලා මේ වචන ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක විනාඩි 4ක් තිස්සේ බැලුවට ගොඩක් thank you for watching. Bye bye.